මේ මගේ ජීවිතයේ 26 වෙනි අවුරුද්දේ අන්තිම දවස් ටික. දුක සතුට දරා ගැනීම එක්ක අවුරුදු 26ක් ජීවිතය ගලාගෙන ආවා. මං විශ්වාස කරනවා මගේ ජීවිතය තවත් ලස්සනට පටන් ගත්තේ 26 වෙනි උපන්දිනෙන් කියලා. මොකද ආසාවෙන් හිටපු එක ලස්සන හීනයක් ලස්සනට පාට වුණා. මං විශ්වාස කරනවා ඉස්සරහටත් හැම දෙයක්ම තවත් ලස්සනට සිද්ධ වේවි කියලා. අද නොවැම්බර් 10 බර්ත්ඩේ එක තියෙන්නේ නොවැම්බර් 16. මං මුල්ම වතාවට තමයි බර්ත්ඩේ ෂූට් එකක් කරන්නේ. ඒකත් ආසාවෙන් බලාගෙන හිටපු දෙයක්. අද තියෙන ඉවිනිං ෂූට් එකක්. මං එක වෙද්දි සැලොන් එකට ආවා. 3ට ලොකේෂන් එකට යන්න මෙහෙන් පිටත් වෙන්න ඕන නිසා. ඉතින් සැලොන් එකේ අක්කා මට ගැලපෙන මේකප් එකක් කරලා දුන්නා. මොකද මගේ ස්කින් එක ගොඩක් ඔයිල්. තෙරසහිත සමක් තියෙන කෙනෙක් දන්නවා ඒකේ තියෙන දුක. මං හෙයාර් ස්ටයිල් වලට ගොඩක් කැමති නැති කෙනෙක්. මෙන්න මේ විදිහට කොණ්ඩේ තියෙනවට තමයි මං කැමති. අනික මට ඕන උනේත් අර සරල චාම් පෙනුමක්. අනේ කරාම් දෙක මේ විදියට ආවම හරි යටි. තේන්නේ නේද වැඩි. ඒ පාට ගත්තා නම් ඉවරයි. මංගට වැඩි හිතුවේ නැහැ කොණ්ඩේ මේ වෙන හින්දා. අනේ මම තුනේ නම් වගේ පේනවා. ඉතින් අපි අයින් කරලා තියෙන වස්තුනේ. කොහොමද මේ අතට බලන්න. හරි වගේනේ. පේන්නේ රබර් පටිය උඩින් ආයි කොණ්ඩ කටක් ගහුවොත් ඒකට හිටිනවා. වෙන එකක් නෑ මේක දුක. What කවුරුද දැනෙන්නේ මේක සෝයි ඈ කන්නේ පොඩ්ඩක් නැත්තම් ඉවරයි. උලඟ යාන්තම් වදින්න විතරයි යන්නේ. කන්ඩිෂනර් දානවනේ. දානවා. ඒකම තමයි තුනේ වෙනවා. බෙලොස් එකේ ඈ බෙලොස් නේද? ඔව්. ඉතින් අපි දැන් මේ ලොකේෂන් එකට යන ගමන් මේ යනකම් මම ලොකේෂන් එක මොන වගේදවත් කියලා දන්නේ නැහැ. එතනට ගියාම තමයි දැක්කේ එතන මාරුම ලස්සනයි කියලා. අඳුරු ගතියත් ඒ ලස්සන තවත් වැඩි කරනවා. මං ආසාවෙන් හිටියේ ඒ වගේ ගස් කොළන් පිරිච්ච තැනක ෆොටෝ ගන්න. ඉතින් ඒ වගේම තැනක් සෙට් වුණා. අපි අද ෂූට් එක කරන්න පිටිගල. අපි අද හිතුවේ මේ ෂූට් එක කරන්නම බැරි වෙයි කියලා. බලන්නකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි අද්දී හිතුවේ නැති විදිහට ලොකු වැස්සක් වැස්ස හුළඟක් එක්ක. වැස්ස නැවැත්තුවේම නෑ. ඉතින් අපි ටිකක් වෙලා නැවතිලා ඉඳලා ආයෙමත් යන්න පටන් ගත්තා. ඒ අද්දි වැස්ස තවත් වැඩි කරා විතරයි. අපි ආයෙමත් නැවතිලා හිටියා. වාහනයක්වත් පාර යන්න අමාරුයි ඒ තරම් වැස්ස. ඇත්තටම ටිකක් දුක හිතුණ ෂූට් එක කරගන්න බැරි වෙයිද කියලා.
ඉතින් මේ වෙලාවෙද්දි 4:05 අපි ලොකේෂන් එකට යද්දි 4:05 වගේත් ඇති.